මේ වීඩියෝ එකේ අපි පාවිච්චි කරලා තියෙන යාරමිලා ටාගට් කියන පොහොර වර්ගය ගැන. දැන් මොකද මේ අපේ මල් පැල දැන් මල් පිපෙන කාලේ. මල් පිපිලා තියෙන්නේ. එතකොට මල් ප්‍රමාණය තව වැඩි කරගන්න එක තමයි අපිට මේ පොහොර එක පාවිච්චි කරලා අපි කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ ටාගට් පොහොර වගේ යාරමිලා පොහොර සාමාන්‍යයෙන් මාසයකට එක වතාවක් තමයි පැලවලට දාන්න කියලා තියෙන්නේ. ඒ වගේම පැල ළඟටම අපි දාන්නේ නැහැ කිසිම වෙලාවක. ටිකක් සැර පොහොර වර්ගයක්. මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට පේනවා වගේ ටිකක් පැලේට ඈතින් සාමාන්‍යයෙන් අඟලක දෙකක වගේ ඈතින් පොඩි කානුවක් ගහ වටේට හාරලා ඔයගොල්ලන්ට ගහ වටේටම හාරන්න පුළුවන් නම් හොඳයි. නමුත් මම මේ L හැඩයට තමයි දාලා තියෙන්නේ මේ විදිහට. සාමාන්‍ය යෝගට් හැන්දක වගේ ප්‍රමාණයක්. යෝගට් හැන්දක වගේ ප්‍රමාණයක් මේ එක පැලයකට මම දානවා. ඒක ලොකු පැලවලටත් ඒ ප්‍රමාණය දැම්මේ, පොඩි පැලවලටත් ඒ ප්‍රමාණය. ඉතින් මේ විදිහට දාගත්තට පස්සේ අපි පස් දාලා පස් වලින් වහලා වතුර ටිකක් අපි දාන්න පුළුවන්. නමුත් මම වතුර දැම්මේ නැහැ. මොකද මම කලින් දවස් කීපයක ගෙදර හිටපු නැති නිසා, වේදිකා නාට්‍ය වැඩවලට ගිහිල්ලා හිටපු නිසා උදේ ඇවිල්ලා වතුර දැම්මා. ඉතින් ඒ නිසා මේ දැන් පොහොර දාලා අපි වතුර දැම්මේ නැහැ. ඊළඟට අපිට මේ විදියට සියලුම පැලවලට දාගන්න පුළුවන්. දාගත්තට පස්සේ මේ විදියට සාමාන්‍ය පස් වලින් වහන්න තියෙන්නේ. වහලා ඕගොල්ලොන්ට වතුර දාන්න පුළුවන්. වතුර දාලා මේක මාසයකට සැරයක් තමයි මේ පොහොර එක ඕගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ. ගස්වල මල් පිපෙන මල් වලට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙතන අපේ කපුරු, ඇස්ටර්, ඒ වගේම ඩේසි වර්ග මේ මල් වලට තමයි අපි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ.